බිල්ල එනවද බිල්ලකෝ බිල්ල එනවද වන්න මේ පොඩ්ඩක් ඉන්න මාස්ටර්ගේ ෆෑන් කෙනෙක් ඉන්නව ගන්නද? ඈ ෆෑන් කෙනෙක් ඉන්නව ගන්න. කවුද මේ බිල්ල ගලුත් බිල්ල කියලා ඉන්නේ මාස්ටර්ගේ ලයිව් එකට එන්න ඕනි කියලා මං කිව්වා. ඔන්න ඕම තමයි එතන වැඩේ වුණා බිල්ලකෝ ඕ බිල්ල බියාර එක්කද අප්පට හොඩු වෙනවනේ සමන් කුමාර දැන් එයා කනක අපි ඉන්න බෑ නැත්තම් ආය යනවනේ මැච් එකට දැබ්බේ 6:00ට 7ට විතර එන්නේ හෙලෝ අම්මෝ යා ලොබියට ආව පළවෙනි කතාවද කොයිද වදේනේ ටොපි දෙන්නේ ඔයි ලොබිය කවුද මට කවුද මේ මුන් එක දිගට දානවා මාස් දෙන්න කිව්වා කියලා ඔව් ඔයා දැන් මේ වැඩි ලයිව් දාන්නෙත් දැනේ මම ඒක තමයි බැලුවේ ගහනවද කියලා ඇත්තටම මොකද කියන්නේ චැලෙන්ජ් එක වාර ගන්නවද මේ මට ගහන්න බෑ වන් වර්සස් 4 හැබැයි ඔයා ලයිව් එකේ ගහනවා මම දැකලා තියෙනවා 1 2 3 එහෙම හරි ඒ වුණාට ගහන්න බෑ ඕන්න රවුන්ඩ් එකක් ගහයි දැන් මෙහෙමයි මම කියන්නේ ගහන්න කියලා සහ chat එකේ ඔයා සලකා බලලා ඔයා තීරණයක් ගන්න ඕනේ ඉතින් මම උනම් බලෙන් කියන්නේ නැහැ ඔයා කැමැත්ත හරි මොකද කියන්නේ කොල් ගම් කවුද ඔයාට ඕනේ ඉතින් නම් කස්ටමර් එක හදාන්න ඔයාට කැමති ගන් ටික දාලා මල්ලි මම ලයිව් එකට හදාන්නද ඔය මගේ මම මෙහෙන් හදලා තින්න ජපන් පින් එක පොඩ්ඩක් කේස් වෙනවා අප්පට සිරියද ඔව් ඔයා එනම් ඔයාම හදාන්න නැත්තම් පින් එක ගිහිල්ලා අර බාසිල්ට මැච් එකක් හදලා ඔය වගේ කේස් එකක් ගියා තිබ්බේ ඕකනේ උඹලට ඕන වෙලා තිබ්බේ ඕක දැන් ලයිව් ආවෙලේ කොල්ලව අල්ලගත්ත කට්ටිය ඕ නෑ උඹ ලයිව් ආව ගමන් මල්ලි මටත් ඔව් මගේ chat එකත් ස්පෑම් කරනවා හරිද මේ දැන් මේමයි මේටම දෙනවා ඒක උපරිමයෙන් දෙන්න අපි බලමු මොකද වෙන්නේ කියලා කවුද පොල්ලේ බලය කියලාත් ඇවිල්ලා ඕයි වෙපන්න ලින්ක් අපම පොල්ලෙන් එවලා ඒ ඌ බෑඩ් කියලා පෙන්නනෝනේ මම්මට ඒ ඕයි ගෑනා පොල්ලේ බල අවුට් එක බෑන් වෙලා ඕයි ඒ ඌගේ මොබයිල් එක බලන්නත් බෑ ඒ VPN එකක් දාලා තියෙන්නේ ඒකයි එහෙම පෙන්නන්නේ මල්ලි මේමයි උඹ දැන් මොන පොල්ලකින් එමුත් අපිට පෙන්නන්න බෑ බෑ බිල්ල මල් පොල්ලේ බලේ පෙන්න අයියෝයි මල්ලි දැන් මේ මල්ලි වහන්නකො පොල්ලේ බලේ දැන් මේක දැන් ස්ට්‍රීමර් කෙනෙක් ගහන කස්ටමර් යන දැන් උඹගේ ඕක account එක බෑන් කියලා පෙන්නනවා VPN දාලා ඔය මගුල් විශ්වාස කරන්න බෑනේ බං දැන් කාලේ ඔක්සියක් කොයි මට account එකක් නැහැ level 52 මගේ account එක ඉතින් ඒක තමයි මේ මැච් එකට එන්න එපා වෙන මැච් එකකට වරෙන් ඕකෙන් එන්න එපා මේ මැච් එකට සමාවෙයන් කරන්න එපා ඉතින් බෑ නෑ වැරදුනා මොනවද මේ ID password නේ ආවේ වෙල්ල මල්ලි මෙයා එළියෙන් තියමුනේ මා කර අවුලක් වුණා මන් දන්නේ නැහැ කොල්ලෝ එළිය දෙපන් තරහ වෙන්න එපා උඹට මේ තේරුම් කරානේ කොල්ලේ බලේ මගේ මල්ලි අඩේ ඉතින් එහෙම කරන්න එපා ඉතින් හරි අඩේ තරහ වෙන්න දැන් අහන්නකෝ එහෙම කරන්න වෙනවා මල්ලි මේ බිල්ල ඔබට තියෙන ඇක්සස් මල්ලි වෙලියෙන් තියන්න බලේ සරහ වෙන්න එපා කොල්ලේ බලේ පෙන්නමු අපි මේ ඌ අයින් කරන්න බෑ ඔයි ඈ අයින් කරන්නත් බෑද උගේ මොකුත් පෙන්නන්නේ ලලා අඩේ පොල්ලේ බලේ මචං වෙලා යනවා බා පොල්ලේ බලේ අඩේ ඉතින් මේ කම්මැලි පොඩි කාලේ කාටුන් එකක් තිබ්බ නේද බං පොල්ලේ බලේ කියලා බක් හරි එකක් ඈ කතාවක් මේ පහවසරේ පාඩමක් පාඩමන්නේ පාඩම හරි මල්ලි පොල්ලේ බලේ කෙසේ වෙතත් ඔය account එක දෙන්න බෑ දැන් මචං මේක මෙහෙමයි කිල් level 58 තේරුම් ගනින් තෝගේ ලෙවල් එකක් තියා තෝගේ අහවල් එකවත් අපිට පේන්නේ අයි මාස්ටර් රිට් එක ගන්න අනේ මල්ලි වෙලා යනවා පොල්ලේ බලේ වෙලා යනවා පොල්ලේ සෝලෝ යන්කෝ ඊළඟ මැච් එකට වරෙන් අනේ එහෙම අයියෝ පොල්ලේ බලහංග මූ අදයක් උනානේ මාර ඩයල් යන්නේ ඕයි බාලි වැඩ කරන්න එපා අප්පා මාගේ අදිට්ටු අයියෝ බේම් මේක වාඩි කරන්න ඔයෙන් හරි මූ අයින් අය කරන්න තරහ යාවලත් එක්කම හරි මල්ලි තරහවයන් කමන්නේ තරහවයන් අය යාළුවයන් හරිද හැමතිස්සෙම එන නෑ උන් මං කිව්වා මට හැමතිස්සෙම එන්න ඕන වෙලාවක එන්න මම ඔයා වෙනුවෙන් ඉන්නවා එන්නකෝ දැන් යන්නකෝ බෑ බෑ ඔයාලා ඔහොම කියන්නේ උඹට බයිනවා මේ chat එකම මේ උඹට බයිනවා බං තුන් දෙපැත්තෙම කට්ටිය බයිනවා පොල්ලේ බලේ අලයන්කෝ බං හරි බලයක්කෝ උඹ හිතපන් උඹ දැන් ලයිව් එකක් කරනවා මේ වගේ අනක් ගුණක් නැතුව account එක බෑනට් කියලා පෙන්වන්න ගිට්ටුම මැච් එකක් දෙනවද නෑනේ මල්ලි උඹට බැනුම් අහල එකක් වෙනවා
අපි තන්නේ තාත්ත ඉන්නේ පලයන්කො මල්ලි ඉන්නේ නේ බං. අඩේ මල්ලි යන්නකො මල්ලි ආදරෙන් කියන්නේ මේ තාත්තෙක් වගේ පලයන්කො බං කියන්නේ. එහෙම යන්නේ. මල්ලි මේ ආයේ කස්ටමර් එකක් හදමුද බං මේක වැඩේ අල වෙනවා බං ඔයාලත් එක්ක මං තරහයි අප්පා මං යනවා යන්න. ආවනේ මල්ලි යන්නකෝ මං යන්නේ නැහැ මං කිව්වේ මේ ඔයාලා කැඩුවොත් මේ මූ ස්පෙක් දාන්නවත් බැයිද බං මොකුත්ම Shit. කරන්න බෑ. ගරීන තමුසට පිස්සුද ගරීන මේ මොනවද අපිට මේ දෙනවද ආයම් හැකර් අනේ පොල්ලේ බලේ ඵලයන්කෝ බං මූ වයියෝ මූද ඊළඟකටත් තාවත් මල්ලි ඉවරයි ඈ ඒක නෙමෙයි ඌ අයින් කරන්න මොකුත්ම වෙන්නේ අවුලන්න එන බිල්ල කැම්ම කල්ලන්න නැහැ. ලකිරි ගෙලින්ම 4 බිඳුව තියෙයි. ඒ කියන්නේ මම බිඳුව. තවාල බලාපොරොත්තුනේ ඕකන දැන් බිල්ල කිසිම ට්‍රේනින් එකක් නැතුව ඇවිල්ලා තින්නේ ඉතින් මම දන්නේ නැහැ ඔයාලගේ කීමට ඇවිල්ලා තියෙන්නේ ඔන්න මම රෙස්පෙක්ට් කරලා මැච් එක දුන්නා දිනන එක නැති එක අපිට කියන්න බෑ අඩෝ ඒ හෙල්මට් ගල් නෑ PC හෙල්මට් ගලවන්න ඈ උදපම් බිල්ල ඉතින් අපි පළවෙනි මැච් පළවෙනි ප්ලේයර් කවුද වුඩ් පැකර් එකක් අරන් තටබන එක තොට් ගන්න සෙට් ගහන්න කියද්දි මෝඩයා කවුද ඔය ඉතින් අර මොකාද බං අර මොකෙද්ද ප්ලීසි පල්ලි මේ මගේ නමනේ මම කඩන අවශ්‍ය ගන්න එපා මල්ලි රස් කර බම්බා වන්නෝ ස්පෝනේ බල දැන් ඇවිනේ වැද්ද ඉන්න අය මේ බිල්ලට පැනල් පාරක් දාලා දුන්නේ කවුද Double kill. ඕ ඒ ඔන්න එන්නම් කන්න එපා මල්ලි අට උඩුව Triple kill. බිල්ල උඩත් යනවා හරියට හරි ගන්න කයින් කරලු එන රෙස්පෙක්ට් බැනුම් අහලා හරි කොට බිල්ලනේ බම්පිලා මචං දැන් එනමි හાર્ඩ් නෑක ගණන් මැරෙන්න හදන්න එපා මේ chat එකේ දැන් දානවා දැන් මේ ලයිව් 4ක් නේ බං ඒක තමයි ඒක පුද්ගලාණු බද්දයි දෛවේ සරදම් කියන්නේ මේවට තමයි එන එක කවුද කියන්නේ අපි දන්නෙත් නෑ අපි කවවත් කික් කරෙත් නෑ බිල්ලගේ ලයිව් එකේම බලා ගන්න පුළුවන් කික් කරා නම් බිල්ලත් ලයිව් නේ ඉන්නේ අන්තිමට හිටපු ලුසි ගිහිල්ලා තිබ්බා කොහම හරි කික් කරෙත් නෑ කිව්වා එතකොට මේ TDM මේ ඉන්නෝ මේ ප්ලීස් නම් පොඩ්ඩක් ට්‍රැක් එකක් කෙලියා මුල් දෙක ගහනවා අනිත් එක කනවා අඩෝ කිරි කතා කියන්න එපා ගැම්ම ගන්න තියා අපි රෂ් කරන වඩා එල්ල ගෑ ඔල්ලා ඔල ගහන්න වල ෆෝම් කරලා එව්වට වැඩේ කරනවා සාධාරණයක් කරනවා කොටියක් අඩෝ හෙල්මට් එක මේ බොඩි දාලා තියෙන්නේ නෑනේ බිල්ලගේ මචං ප්ලේන් වලින් තේරෙනවා බිල්ල මේ පේනින්නලා ගහන මැච් යන්නේ නෙමේ ඒ හින්දා මචං උඹලගේ කීමට ගහන්න උඹලා එකට රෙස්පෙක්ට් කරපල්ලා දෙකයි බිල්ලගේ ලක් එකවා නැත්නම් ප්ලේන්ද ලක් එකද ප්ලේන්ද එන්නේ Double kill. ක්‍රිමිනල් කාර්යයක් හිටියද වමෙන් ආවා හරිනේ ක්‍රිමිනල් කාර්යයක් ඉන්නවා නෙමෙයි එකට එකයි මට පිල අඩු අර කවුද අර වටවන්දනාවේ කවුද අර සිරිපාද යන්නේ අල්ලි සුදු ඇඳ ගත්තර කමන්නේ හැමෝම බෝසත් නෙමෙයි උදේ කවුද අර සුදු ඇඳගෙන අඩු වාසියක් බං වන් පච් මෑන් එකට මොන හරි දාලාද බං අර වටවන්දනා ගැන මල්ලි අයියෝ මේ බොකයි උදේ බොකයි කවුද අර සුදු පාට ඇඳන් ඉන්න මහත්මයා වගේ ඉන්න ඔටුවා
තමා වෙන්නේ. එහෙම කියන්න වෙනවා. ඌ පිටිපස්සෙන් ගහනවා. කවුද? Double kill. හරිනේ යාගේ අමාරු හරිද මල්ලි? ඕකනේ කරගන්න ඕනේ. මම මේ ගේම් එක ඇතුලේ කරන වැඩේට බයින්නේ මෑ. ඌ මාත් එක තරහ වෙන්න එපා ඔබට බැන්න කියලා. මම මේ බයින්නේ කරන සක්කිලි වැඩේට. මගේ මල්ලි මගේ කාවා. ඉල්ලගේ ලයිව් එක ලැග් වෙනවලු. ඒ කියන්නේ පර්ෆෝමන්ස් අදින නැති මැච් එකට. පව් බං උඹලා අසරණ කරනවනේ මිනිස්සුන්. Triple ලයිව් වෙන් kill. කරා බිල්ල. ඈ? පව් බං. බලහන් ගියාගේ ලයිව් එකත් එන් කරලා. එන් කරාද? ඉල ගහපා වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ. මූණට යන්න එපා බං. එකයි ඉවරයි. खत्म. पेट देखा है. मैं हितुए नෑ මෙහෙම වෙයි කියලා. උඹලා හිතුවෙත් නෑනේ. ළඟින් ගියත් වදිනවනේ බා. අද්ද මන් දැකලා නෑ මම බිල්ල මෙහෙම කරනවා. Double kill. අපි දැකලත් නෑ කියලා කමෙන්ට් එකක් දාන්න එපා. අකෝ යන්නේ කොහෙන්ද වදිනවා වගේ සීන්. නාන්න යනවා නාලෙන්. ලයිව් එක ලැග් ගින්ද එන්ඩ් කරන්න නැති බා. ප්ලේ කරන්නත් බෑ ලයිව් එක ලැග් වුණොත්. දෙකෙන් එකක්වත් දෙන්නේ නැහැ හරියට. ඒ කිල් මයිලා තමයි පොඩ්ඩක් හાર્ඩ් ඩයල් එක. අනිත් ඩයල් ටික නම් පොඩ්ඩක් එහෙන් යනවා මෙහෙන් යනවා. රැප අන්ඩර්වල් කාර්යයක් ඉන්නවා. හරි. අනිත් මල්ලි ආපම් බිල්ලත් බර උඩින් යනසි අප්පට හුඩු වුණානේ. ඔක තමා කියන්නේ ඉල්ලන් කෑවෙද නැහැ. මං කොන්නේ මයිලා පොඩ්ඩක් හાર્ඩ් කියලා මයිලාගෙන් වදිනවා. සෝරි ලයික් 4k එක ඕනේ. තව ලයික් 150යි ලයික් කරපල්ලා මගේ කොල්ලෝ සබ් කරපල්ලා. ජෝකර් ජස්ට් කමි KGD සදරුවන් ඩොනේෂන්ස් වලට කොල්ලෝ. ඔබ දිනන්න දෙකට දෙකයි හැබැයි බිල්ල සුපිරියා රෙස්පෙක්ට්. දැන් ලයිව් වෙන්නෙත් නෑනේ වැඩිය ලයිව් වෙන්නෙත් නෑ කියන්නේ ප්ලේ කරන්නෙත් නෑනේ. හැබැයි ගේමක් දෙනම ඒකට රෙස්පෙක්ට්. හන්සි මේඩියට S2 දානවා මගේ නිදි මතට. උදේ ලෙක්චර්ස් යාළුවේ තාම වැඩ වගේක් කරන්නත් තියෙනවා කැම්පස් එකේ. දැන් ලයිව් වෙන් කරලා එඩිට් කරන්නත් ඕනේ. අර ඩොටේ ගහන ඩයල් එක නම් අවුල් ඈ. ප්ලීසි ඌ දුරමයි ඉන්නේ. අර බිල්ලගේ ෂොට් කනෙක්ට් වෙන්නේ නැහැ. බිල්ල ගහපන් කොල්ලෝ. 55යි. හරි. බිල්ලගේ හෙල්මට් එකක් ලෙෆ්ට්. දැන් මේ රකුසා S3H ප්ලේයින් බලාපොරොත්තු වෙන්න එපා. ඔද උන් ඩේලි ගහන උන් ඩේලි ලයිව්. දැන් මේ ප්ලේයින් මාදිලු බොටා වගේල මචං මෙහෙමයි දැන්. ඔයාලා හිතහල්ලකෝ මාසෙකින් ඇවිල්ලා ලයිව් එකක් දානවා සතියකින් ලයිව් එකක් දානවා VR විතරක් ගාලා එකපාරටම උඹලගේ කියවන CS එකක් ගහනවා කියන්නේ මේ වගේ තමයි. ඒක සාමාන්‍යයි. ඉරාවට ඉතින් බබත් එහෙම තමයි. එහෙමයි බිල්ලර පවුගිය අර මොකද්ද පීක් එකේ එක දිගට ලයිව් දාපු කාලේ මචං ආවනම් ඉතිරි මැච් එකක් බලන්න දීපා. දැන් මේ යලට මහට දාලා එයිනුත් මදිනේ බං.
ඒ කාලේ ගහුවා නම් පුදුම ගේමක් දීලා. එහෙම දැන් බලහං ඔබ. ඒ කාලේ දැන් ඒ කාලේ මෙහෙම ගන්නවා. ඒ කාලේ ඉතින් එනවා ගානවල තමයි. එන්න කියපු කාලේ ආව නේද බොයිස්. ඔඩ හැම අරුගේ වදිනවා ඈ. තරයි ඈ. මං කිව්වනේ. දෙවෙනි හෙඩ් එක වැදුනේ පළවෙනි හෙඩ් එක වැදිලා. ගෙවනවා විතරයි. ගෙවීම විතරයි. ජපාන් කියන්නේ ගෙවනවා, හම්බ කරනවා, ගෙවනවා. කුට්ටි පිටින් එනවා, කුට්ටි පිටින් යනවා. එච්චරයි. ෆුල් එහෙම මචං අට බෑග් එකේ වැඩ කරනවා. කරන බිල්ල කීය. හැබැයි බිල්ලා දෙකක් ගහගත්තා. දැනට එකක් ගහගත්තොත් ඒකට වඩා හොඳයි. ළඟදී ලයිව් පටන් ගත්ත කොල්ල දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඒ ෆෑන්ස් ලගේ කීමට ගහලා ගියා දින්නේ නැහැ. ඒ වගේ උඹලට ගරු කරලා නිකන් උඹලගේ බලකිරීමට වදයට හිංසනයට ලක් වෙලා තමයි මේ උත්සාහය දරන්නේ. ඒ ලයිව් මැද්දට ගියා. අයට දෙකයි. helmet gya කැපියන් ගොල්ලෝ ඉස්සර වදකද ඔයාලට කස්ටම් වල තිබ්බ ළමයි HP gain කියන health එක කොච්චර ගවවත් වැඩි වෙනවා එමියෙන් නොක් කරන්න පට්ට අමාරුයි දැන් බවුරුදු ගානකට කලින් හැබැයි කාලෙත් ගේම් එක ගහපුවා ඉන්න අවුරුදු 3ක් එකක් අයිස් බාග් බිල්ල මේ මැච් එක නම් පඩ කුයික් එකේ ගහන්නේ ඕනේ ඊපස්සේ ඊමයිලගේ මූවමන්ට් වැඩි හොඳේ කිරිමයිල බාගත්ත නම් මැච් එක ඊසි ඔය කව ફોකස් කරන්න එපා කිරිමයිලව ફોකස් කරහම් Double kill. මයිල අර කොහෙද බන් දුවන්නේ පඩ හුඩු වෙනවනේ මේ මෙයාගෙන් අඳුනන්නේ බා ඉස්ට්‍රයි මේ ගහලා වැඩකුත් නෑනේ ගහන්න එපා ගැම්මට කිරිමයිලගෙන් තමයි වැදුනේ ගැම්මක් මේ මොකද උඩේ ලයිව් එක අනිවාර්යයෙන්ම ලයිව් එක ලැග් වෙන්න ගත්තා කනෙක්ෂන් වාක් කර සීන් එකක් තියෙනවා ඒ කියන්නේ වා එන් කරාද ඔටෝ එන්න උනාද නෑ එන් කරේ නෑ නේ එන් කරේ නෑ ඒක කරාදේ ලයිව් එකත් එක මොකක් කරේ වුණා මේ පැච් ගහද්දි කොහොම පර්ෆෝමන්ස් අදිනවා වැඩි ඉව කරාදේ මොන වගුලක් වුණාද ලයිව් එකත් යනවා තාම එනවා ලැග් එහෙනම් දැන් හරි ආයි රිෆ්‍රෙෂ් කරන්න මේ OBS එක දාන්නේ නෑ ඔව් OBS තමයි anyway බිල්ලා දැන් ඔය ප්ලේයින් තියාගෙන නෙමෙයි නේ ආවේ වා නිතරම ලයිව් දාන්නේ නෑනේ දැන් ඔව් මම මේ දැන් මාස්ටර් ඒ කියන්නේ වා ලයිව් දාන්න ලාටනේ ප්ලේ කරන්නේ නේ ඔව් එහෙනම් ඔය ප්ලේයින් වලට රට රෙස්පෙක්ට් අර පහුගිය කාලේ එක දිගට ලයිව් දාපු කාලේ ගහුවනම් එහෙනම් වින්නයක් ගහලා anyway boys දැන් ගන්න බෑ දැන් අමාරුයි තමයි කොල්ලු කරයි අමාරුයි anyway බිල්ල රෙස්පෙක්ට් කරලා ආවා කාලෙකට එන්න කියලා එහෙනම් අවුරුද්දකට විතර පස්සේ තමයි ආවේ ඒත් උඹලගේ බලගිරීමට anyway අවිල්ලා ගේමක් දුන්නා ඒ කියන්නේ අර ප්ලේයින් තියාගෙන නෙමෙයි ඒ මහුලෝ පළවෙනි මැච් එක දුන්නා හොඳ ටොපියක් නේ කට්ටියට අඩෝ වැදුනානේ බා වැදිලා anyway රෙස්පෙක්ට් මල්ලි ආයෙ වෙලාවක වරෙන් මේ උඹ සෙල්ලම් ගෙන දිගටම ලයිව් දාන වෙලාවක ප්ලේයින් හදාගෙන වරෙන් හොඳ කන්ටෙන්ට් ටිකක් හැදෙනවා එතකොට ගේම් එක ඇතුලේ එන්න මම